හරිද? CID ට ගේන්න හදන්නේ මරන්න නෙමෙයිනේ නේද? CID ට ගේන එකත් වැරදි. ඒකත් එපා. අපි එතන ඉන්නේ. මෙහෙම හිතමුකෝ. දැන් එතකොට වාගේ තාත්තගේ කාලේ. හරිද? වාගේ තාත්තගේ හොඳම මිත්‍රයෙක් වුණු අනේ ලසන්ත වික්‍රමතුංගට මොකද වුනේ? ලසන්තව මහපාරේ මහදවල් සතෙක් මරනවා වගේ උල් ආයුධයකින් ඇනලා මරලා දැම්මේ. එදා ලසන්තගේ ආදරණීය අම්මට මේ පණිවිඩේ ගියාම අම්මා අහලා තිබුණේ අනේ මගේ පුතාට ලොකු වේදනාවක් දැනුණද දන්නේ නැහැ අන්තිම මොහොතේ කියලා. මතක තියාගන්න. ඔය අම්මලගේ සාප තාම කැරකෙනවා වෙලා පිටිපස්සේ. හරිද? එක උණ්ඩේකින් අවසන් කරන්න තිබුණු ජීවිතයකට පැය ගානක මරණ වේදනාවක් දීලා ඔළුවට යකඩ උලකින් ඇනලා තමයි එදා ඔහෙලගේ කාලේ යුක්තිය සාධාරණේ හරි ලොකුට ඔය අද කතා කරන යුක්තිය සාධාරණේ ඒක ඉෂ්ට කළේ. හරිද? කීත් නොයාගේ මූණ සමතලා වෙන්න ගුටි අනපු යුගයේ අමතකද? පෝද්දලගේ අතපය කඩපු හැටි අමතකද? එක්නැලි ගොඩව අතුරුදහන් කළ හැටි දන්නේ නැද්ද? ඔයාගේ තාත්තගේ දා හුරතලා මර්වින් රූපවාහිනියට කඩා පැනලා අපේ අතපය බෙලි කපපු හැටි අමතකද නේද? මං හිතන්නේ එදා ඔයා හිච්චි කොල්ලෙක්ද දන්නේ නැහැ නේද? කටේ සූප්පු එහෙම තිබුණු බැරිම තැන ඔහෙලගේ ඒ කියන්නේ රාජපක්ෂ රෙජීමේ මැරීන්ගෙන් ජීවිත බේරගන්න කී දෙනෙක් මේ ලස්සන රට දාලා ගියාද? අදත් සමහරුන් විදේශ රටවල මහා හුදකලා ජීවිත ගත කරනවා. හරිද? එදා E-news එකේ ඉඳලා සියත සිරස මේ සියල්ල ගිනි තිබ්බේ. හරිද? ඔහෙලගේ ගෝලීන් කියලා අමතකද? දන්නේ නැද්ද? who is ලසන්ත කියලා අහපු වාගේ මහප්පද බාප්පද මන් දන්නේ නැහැ. එයාව ඔයාට අමතක වෙලාද කොයිද නේද? අර එක මහප්පෙක්ද බාප්පෙක්ද ඇමරිකාවට එලා ඉන්නවා අධිකරණයේ පැත්ත පළාතේ එන්නේ නැතුව නේද? එක පැත්තක් පන නැහැ පුටුවෙන් වැටුණා නැගිට ගන්න බෑ කියලා. මෙහෙමයි. අපි මාධ්‍යවේදීන්ව පැත්තක තියමුකෝ. නාමල් වාගේ කටින් නිතරම කියපු ඔයාලගේ පවුලේ හොඳ මිත්‍රයෙක් වෙච්චි තාජුඩීන්ට මොකද වුනේ? එහෙමනම් ඉතින් තාජුඩීන්ට මොකද වුනේ කියලා නිකමටවත් ඇත්තටම හොයලා බැලුවද නේද? ඒ නිසා අර සිංහල කියමනක් තියෙනවා ඔයා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියලා. ඔව් තමා සම්මතේ පිහිටා සිට කියලා. ඇත්තටම මේ සම්මතේ පිහිටනවා තියා හිතුවේවත් නැති අසම්මත අන්ත දූෂිත මහා භයානක යුගයක් පවත්වගෙන ගිය රාජපක්ෂ රෙජීමේ ඒ යුගයේ අමතක කරලා අද කවුරු හරි කතා කරනවා නම් ඉතින් අපිට කියන්න තියෙන්නේ අඳෝමයි කියලා තමයි. හොඳේ. අපි අරුණ කත්රුව CIDට ගෙනියනවට විරුද්ධ වගේම ඔයගේ අප්පොච්චලගේ යුගයේ කළ මහා ජනමාධ්‍ය සංහාරය මතක තියාගන්න. ඒක හොඳ වචනේ. මහා ජනමාධ්‍ය සංහාරය. ජනමාධ්‍ය වේදින්ව මරපු යුගයේ. හරිද? ඒ යුගයට එදත් විරුද්ධ වුණා, අදත් විරුද්ධ වුණා, හෙටත් විරුද්ධයි කියන එක මතක් කරමින් එදා ඒ අසම්මත අසමජ්ජාති යුගයට යුක්තිය සහ සාධාරණය මේ ආණ්ඩුව ඉෂ්ට කරයි කියන විශ්වාසය තාමත් තියෙනවා කියලා මතක් කරමින් තමයි ටෙලිවැකිය අවසන් කරන්නේ. හොඳේ.